හරි අපි 17 වෙනි ප්‍රශ්නයට එනකන් තමයි කලින් කොටසේදී සාකච්ඡා කරේ. අපි 18 ඉඳන් බලමු. අපි තාම කතා කරගෙන යන්නේ 2019 ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂයට සාමාන්‍ය පෙළ විභාගයේ ආව ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ ප්‍රශ්න ටික තමයි අපි තාම සාකච්ඡා කරගෙන යන්නේ. ඒකේ 18 වෙනි ප්‍රශ්නය තමයි අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ. හරි. බලන්න 18 තියෙනවා ව්‍යාපාරයක හිමිකමට බලපාන ගනුදෙනුව. හිමිකමට තමයි ගනුදෙනුව බලපාන්න ඕන. බලමු. ණයගැතියෙකු තුසිතගෙන් 7500ක් ලැබීම. මෙතන ණයගැතියෙකු කිව්ව ගමන් මේක වත්කමට තමයි බලපාන්නේ. තුසිතගෙන් 7500ක් ලැබෙනවා. එතකොට වත්කම අඩු වෙලා වත්කම් වැඩි වීමක් තමයි එතන සිද්ධ වෙන්නේ. එතකොට පළවෙනි උත්තරේ වැරදි. ණය හිමියෙකුට විමල්ට 25000ක චෙක් පතකින් ගෙවීමක් සිද්ධ කරන. එතකොට ණය හිමියෙක් කියන්නේ වගකීමක්. ඒතොර ඒ වගකීම අඩු වෙනවා. 25000කින් චෙක් පතක් ගෙවනවා කියන්නේ වත්කම අඩු වෙනවා. හිමිකමට බලපෑමක් වෙන්නේ නැහැ. ඊට පස්සේ තියෙන ව්‍යාපාරයට 50000ක බැංකු ණයක් ලබා ගැනීම. ඒතොර බැංකු ණයක් කියලා කියන්නේ වගකීමක්. මෙතන වගකීම් වැඩි වෙනවා. මුදල් විදිහට ලැබෙන හින්දා වත්කම් වැඩි වෙනවා. 4 පිරිවැය රුපියල් 8000ක භාණ්ඩ තොගයක් 9000කට ණයට විකුණනවා. ණයට විකුණනකොට වගකීම් වැඩි වෙන බව ඇත්ත. හැබැයි 8000 ඉඳන් 9000ට රුපියල් 1000ක ලාභයක් තියෙනවා. අන්නේ ලාභය හිමිකමට තමයි අයිති වෙන්නේ. ඒකින්ද 18 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 4. ඊට පස්සේ අපෙන් අහනවා ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනුවක දිත්ත සටහන් පහත පරිදි වේලු. ශාලිකාගේ ගිණුම හර වෙලා තියෙනවා. මුදල් ගිණුම බැර වෙලා තියෙනවා. ඒ කියන්නේ මුදල් අඩු වෙලා තියෙනවා 4800කින්. ලද වට්ටම් ගිණුම 200. කියන්නේ වට්ටමක් හම්බෙලා තියෙනවා රුපියල් 200ක. මෙම ගනුදෙනුවේ 200ක වට්ටමක් අඩු කර ඇත්තේ මොන අවස්ථාවේදීද කියලා අහනවා. එතකොට මෙතන රුපියල් 5000ක බඩු තොගයක් මිලදී ගැනීමේදී මිලදී ගැනීමක් නෙමෙයි මෙතන වෙලා තියෙන්නේ. ණය හිමියෙක් මෙතන සම්බන්ධ වෙලා ඉන්නවා. රුපියල් 5000ක ණය හිමියෙකුට මුදල් ගෙවීමේදී අන්න ණය හිමියට මුදල් ගෙවනකොට රුපියල් 5000ක් අඩු වෙලා තියෙනවා. අපිට වට්ටමක් 200ක් හම්බ වෙලා මුදල් ගිණුම 4800යි අඩු වෙලා තියෙන. එතකොට අපි ණය හිමියෙකුට මුදල් ගෙවීමක් තමයි මෙතනදී සිද්ධ කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙන රුපියල් 5000ක බඩු තොගයක් අත්පිට විකිණීමේදී අත්පිට විකුණනකොට අපිට මෙතන අත්පිට විකිණීමේදී නම් මුදල් බැර වෙන්න බෑ. අපිට මුදල් හර වෙන්නයි ඕන. රුපියල් 5000ක ණයගැතියෙකුගෙන් මුදල් ලැබීමේදී එතකොට ණයගැතියෙක් නම් මෙයා ශාලිකාගේ ගිණුම හර වෙන්න බෑ බැර වෙන්න ඕනේ. කින්දා අපිට උත්තරේ ගන්න වෙන්නේ 19 ප්‍රශ්නයට 2. ශිරාන්ගේ ව්‍යාපාරයේ 2019 11 එක දිනට ගිණුම් කරන සමීකරණය 11යි එක දිනට ගිණුම් කරණය සමීකරණය තියෙනවා. ඔන්න අපිට පේනවා හිමිකම් දාන වගකීම් මේ දෙක එකතුව වත්කම් වලට සමාන වෙනවා. එතකොට 11යි දෙක ගනුදෙනුවක් වෙලා තියෙනවා. එතකොට උගලන්ට පේනවා වත්කම් 21000 වෙලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් 4000කින් අඩු වෙලා තියෙනවා. 4000කින් අඩු වෙලා තියෙනවා. හිමිකම් රුපියල් 1000කින් අඩු වෙලා තියෙනවා. වගකීම් රුපියල් 3000කින් අඩු වෙලා තියෙනවා. අපෙන් අහනවා මේ උණ ගනුදෙනුව මොකක්ද කියලා. ඒතකොට 1000ක වට්ටමකට යටත් ණය හිමියෙකුට 4000ක් ගෙවීම. ඒතකොට ණය හිමියෙකුට 4000ක් ගෙවනකොට අපේ වත්කම් අඩු වෙන්න ඕන කීයද 4000ක් වගකීම් 4000ක් අඩු වෙලා එතකොට වත්කමුත් අපේ අඩු වෙන්න ඕන 3000යි වත්කම් 3000යි අඩු වෙන්නේ ඇයි අපි 4000ක් ගෙවනකොට 1000ක වට්ටමකට යටත්ව ගෙවන්නේ එතකොට අපි ගෙවන්න ඕන 3000යි හැබැයි මෙතන වත්කම් 4000කින්ම අඩු වෙලා ඒකින්ද පළවෙනි උත්තරේ ගන්න බෑ 1000ක වට්ටමකට යටත්ව ණයගැතියෙකුගෙන් 4000ක් ලැබීම. ඒතර ලැබෙනවා කිව්ව ගමන් අපි දන්නවා අපේ වත්කම් මෙතන වැඩි වෙන්න ඕන සහ ණයගැතියෙකුගෙන් 4000ක් ලැබෙනවා කියන්නේ ඒකේ බලපෑම එන්න ඕන වත්කම් පැත්තටම තමයි. වගකීම් පැත්තක් සම්බන්ධ වෙන්නේ නැහැ. කින්ද දෙවෙනි උත්තරෙත් වැරදි. 1000ක පොලියක් ඇතුළුව රුපියල් 4000ක බැංකු ණය වාරිකයක් ගෙවීම. අන්න 1000ක පොලියක් ඇතුළත් පොලියක් කියන වියදම තියෙනවා ඒ 1000 වෙනස හිමිකමෙන් අඩු වෙලා තියෙනවා 4000ක් අපි සම්පූර්ණයෙන් වාරිකයක් ගෙවන්නේ ඒකින්ද අපේ මුදල් අඩු වෙලා තියෙනවා 4000කින් වත්කම් පැත්තෙන් ඒ වගේම අපේ වගකීම 3000ක් පොලිය රහිතව වාරිකය 3000ක් අඩු වෙලා තියෙනවා එතකොට මේකේ අපිට පිළිතුර ගන්න වෙන්නේ 3 හතරට තියෙනවා ණයටගත් රුපියල් 4000ක භාණ්ඩ තොගයක් ශිරාන්තම පෞද්ගලික ප්‍රයෝජනයට ගන්නවා. ඒතකොට පෞද්ගලික ප්‍රයෝජනයට ගන්නවා නම් මේක අපේ වත්කම් වලට
සහ වගකීම් වලට සම්බන්ධ වෙන්න මේ වත්කම් වලට සම්බන්ධ වුණත් වගකීම් වලට සම්බන්ධ වෙන්න බෑ. හිමිකමට විතරයි බලපාන්නේ. ඒකින්ද හතරවෙනි ප්‍රශ්නේ හතරවෙනි උත්තරය වැරදි. එතකොට අපිට තුන්වෙනි එක තමයි 20 වෙනි ප්‍රශ්නෙට උත්තරේ විදිහට ගන්න සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අපි යන් 21 වෙනි ප්‍රශ්නෙට. 21 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ පහත සඳහන් තොරතුරු ඇසුරෙන් ප්‍රශ්න අංක 21 හා 22ට පිළිතුරු සපයන්න කියලා තියෙනවා. ව්‍යාපාරික සිදු වූ ගනුදෙනු කිහිපයක් හා මූලාශ්‍ර ලේඛන කිහිපයක් පහත වගුවේ දැක්වෙනවලු. ඉහත දී ඇති ගනුදෙනු අනුපිළිවෙල අනුව ගනුදෙනුවේ අනුපිළිවෙල අනුව මූලාශ්‍ර ලේඛන නිවැරදිව ගැලපූ විට ලැබෙන පිළිතුර මොකක්ද කියලා අහනවා. එතකොට බලන්න කපිලට ණයට විකිණීම කියලාම තියෙනවා. ඒකින්ද විකුණුම් ඉන්වොයිසිය තමයි එතනට එන්නේ. ඒ කියන්නේ D විකුණුම් ඉන්වොයිසිය. ඊට පස්සේ ණයට ගැනුම් තියෙනවා. ණයට ගැනුම් කිව්ව ගමන් එතන ගැනුම් ඉන්වොයිසිය තමයි සම්බන්ධ වෙන්නේ. ආයෝජන ආදායම් ලැබීම අපිට මුදල් ලැබෙනවා. ඒකින්ද ලදුපත තමයි සම්බන්ධ වෙන්නේ. ව්‍යාපාරයේ ආයෝජනය සඳහා ලීබඩු ණයට ගැනුම් 50000යි. ලීබඩු ණයට ගන්නවා කාර්යාලීය ප්‍රයෝජනයට. ජංගම නොවන වත්කම් ණයට ගැනීම. අපි ඒක පොදු ජර්නලයේ තමයි සටහන් කරන්නේ. ඒකට අපිට ජර්නල් වවුචරය ඕන. එතකොට අපි පිළිවෙල බැලුවොත් අපිට උත්තරේ වෙන්න ඕන DCAB. DCAB. ඒකින්ද 21ට උත්තරේ වෙන්නේ 4. ඊළඟට තියෙනවා පහත ගනුදෙනු සටහන් කිරීමට අදාළ මූලික සටහන් පොත්. මූලාශ්‍ර ලේඛන වලින් පස්සේ අපි ඒවා යොදාගෙන මූලික සටහන් පොත්වල වාර්තා කරනවා. අපෙන් අහනවා ගනුදෙනු සටහන් කිරීමට අදාළ මූලික සටහන් පොත් පිළිවෙලින් දැක්වෙන පිළිතුර. පිළිවෙලට. එතකොට ණයට විකුණුම් සටහන් කරන්නේ අපි විකුණුම් ජර්නලයේ. ඊට පස්සේ ගැනුම් සටහන් කරන්නේ ණයට ගැනුම් සටහන් කරන්නේ ගැනුම් ජර්නලයේ. ආයෝජන ආදායම් ලැබීම සටහන් කරන්නේ මුදල් පොතේ. එතකොට ජංගම නොවන වත්කම් ණයට ගැනුම් අපි සටහන් කරන්නේ පොදු ජර්නලයේ. ඒකින්ද අපිට මෙතන පිළිවෙල බලපුවාම 22 ප්‍රශ්නෙට 1 තමයි උත්තරේ වෙන්නේ. ඊට පස්සේ තියෙනවා 23 දීපාල්ගේ ව්‍යාපාරයේ 2019 දිනට සුළු මුදල් බහරකරු අත ඉතිරි මුදල රුපියල් 250කි. 250ක් ඉතුරු වෙලා තියෙනවා. එදිනට 4750ක අග්‍රමය ප්‍රතිපූර්ණය කරන ලදී. එතකොට අග්‍රමයක් අපි ප්‍රතිපූර්ණය කරන්නේ කලින් මාසයේ සිද්ධ වුණ වියදම් වල අගය. අග්‍රමය ප්‍රතිපූර්ණය කරන්න අවශ්‍ය ප්‍රතිපූර්ණය කරන අගය ගිය මාසයේ වියදම් වෙච්ච අගය. එතකොට ගිය මාසයේ වියදම් වෙලා තියෙනවා 4750ක්. ඒ මුදල අපිට ප්‍රතිපූර්ණය කරලා තියෙනවා. එතකොට මේ දෙකේ එකතුවෙන් අපිට රුපියල් මෙතන 4750ට 250ක් එකතු වුණාම අපි අග්‍රමය පවත්වගෙන යනවා සුළු මුදල් වල රුපියල් 5000ක්. 2019 සැප්තැම්බර් මාසයේ මුළු සුළු මුදල් වියදම් වල එකතුව 4200යිලු. අපෙන් අහනවා 2019 දිනට අත ඉතිරි මුදල හා 10 එක දින ප්‍රතිපූර්ණය කළ යුතු මුදල. එතකොට අපි දන්නා ප්‍රතිපූර්ණය කළ යුත්තේ අපිට වියදම් වෙච්ච ගාණ. ඒකින්ද ප්‍රතිපූර්ණය කළ යුතු වියදම වෙන්නේ 4200. එතකොට අත ඉතිරි වෙලා තියෙන කීයක්ද ප්‍රතිපූර්ණය කරන්න කලින් අපේ ආරම්භයේ තිබ්බා 250ට 4750ක් එකතු වෙලා 5000ක්. ඒ 5000න් 4200ක් අඩු වුනහම 800ක් තමයි අපිට අත ඉතිරි වෙන්නේ. එතකොට පළවෙනියට අහන්නේ අත ඉතිරි මුදල. ඒ කියන්නේ 800යි. ප්‍රතිපූර්ණය කළ යුතු මුදල 4200යි. ඒකින්ද අපිට උත්තරේ ගන්න වෙනවා 23 වෙනි ප්‍රශ්නයට උත්තරය 3. ඊට පස්සේ තියෙනවා බැංකු ප්‍රකාශනයේ ශේෂය හා ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය අතර වෙනසට බල නොපාන හේතුව. වෙනසක් වෙන්නේ නැති එක්කෙනා කවුද කියන ශේෂයේ වෙනසට බලපාන්නේ නැත්තේ කවුද කියලා අහනවා. මෙතන බලන්න තැන්පත් කළ නමුත් බැංකුව ජංගම ගිණුමට බැර නොකළ චෙක්පත් කිව්ව ගමන් ඒතර අපි දන්නවා බැංකුවේ ශේෂය අපිට බැංකුවෙන් ප්‍රකාශ වෙනකොට එයාගේ ශේෂය වෙනස් වෙනවා. මොකද අපි හිතන් ඉන්නවා තැන්පත් වුණා කියලා. හැබැයි බැංකුවෙන් ඒක බැර වෙලා නැහැ. බැංකු ගිණුමේ සටහන් නොවූ බැංකුව අය කළ ගාස්තු අනිවාර්යයෙන්ම බැංකු ප්‍රකාශය ආවට පස්සේ තමයි අපි බැංකුව අය කළ ගාස්තු දැනගන්නේ. ඒකින්ද බැංකු ගිණුමේ ශේෂය වෙනස් වෙනවා. විදුලි බිල සඳහා නිකුත් කළ චෙක්පතට බැංකුව විසින් මුදල් ගෙවා තිබීම. අපි නිකුත් කරලත් තියෙනවා බැංකුව විසින් ගෙවලත් තියෙනවා. එහෙනම් ප්‍රකාශනයේ ශේෂයයි ගිණුමේ ශේෂයයි මේ ගනුදෙනුව හින්දා වෙනස් වෙන්නේ නැහැ. නායකයෙකු විසින් ඍජුවම
ණයගැතියෙකු විසින් ඍජුවම චෙක් පතක් බැංකුවේ තැන්පත් කිරීම. අන්න ණයගැතියෙකු ඍජුවම චෙක් පතක් තැන්පත් කරනවා කියලා කියන්නේ ඒක අපි බැංකු ප්‍රකාශනය ආවහම තමයි දැනගන්නේ. එතකොට ආයේ වෙනසට ඒක බලපානවා. එතකොට බලපාන්නේ නැති ගනුදෙනුව වෙන්නේ 3. 25. අත්කම් නිර්මාණ නිෂ්පාදන ව්‍යාපාරයක විකුණුම් ජර්නලයේ සටහන් කරනු ලබන ගනුදෙනුව තෝරන්න කියලා තියෙනවා. කරනු ලබන එක. අත්කම් නිර්මාණ ණයට විකිණීම 25000යි. ඒක තමයි උත්තරේ. අත්කම් නිර්මාණ ණයට විකුණන ඒවා අපි සටහන් කරන්නේ විකුණුම් ජර්නලයේ. අත්කම් නිර්මාණ අත්පිට මුදලට විකිණීම අත්පිට මුදලට ගන්න ඒවා අපි විකුණුම් ජර්නලයේ සටහන් කරන්නේ නැහැ. අත්කම් නිර්මාණ සැකසීමේ යන්ත්‍රය ණයට විකිණීම යන්ත්‍රයක් කියලා කියන්නේ ජංගම නොවනවත්කමක්. එතකොට ජංගම නොවනවත්කම් ගැනුම් විකුණුම් අපි සටහන් කරන්නේ පොදු ජර්නලයේ. අත්කම් නිර්මාණ සඳහා ණයටගත් රෙදි තොගයක් අත්පිට මුදලට විකිණීම අත්පිට මුදලට විකුණන ඒවා අපි විකුණුම් ජර්නලයේ සටහන් කරන්නේ සහ මේක අත්කම් නිර්මාණ සඳහා ණයටගත් රෙදි තොගයක් කියන්නේ අමුද්‍රව්‍ය තොගයක් තමයි අරන් තියෙන්නේ. ඒකින්ද කොහොමත් ඒක විකුණුම් වලට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒකින්ද 25 වෙනි ප්‍රශ්නෙට අපිට උත්තරයේ විදියට ගන්න තියෙන්නේ අංක 1. එතකොට 25 වෙනි ප්‍රශ්නය වෙනකන් අපි 2019 වර්ෂයේ ගිණුම් කරන ව්‍යාපාර අධ්‍යයන විෂයට ආව පාස් පේපර් එකේ 25 වෙනි ප්‍රශ්නෙට එනකන් අපි සාකච්ඡා කරලා තියෙන්නේ. මේ සාකච්ඡාවන් වල මොනවාම හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම ආපහු ඒ ප්‍රශ්න ඕගොල්ලන්ට පිළිතුරු ගන්න විදිය ආපහු පැහැදිලිව වෙනම වීඩියෝ එකක් දාන්න.